Hi guys, අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ නම නුවන් මම ෆ්‍රීලාන්ස් කන්සෙප්ට් ආටිස්ට් කෙනෙක් වගේම ඉලස්ට්‍රේටර් කෙනෙක්. ඉතින් මම ග්‍රැෆික් ඩිසයින් කියන ෆීල්ඩ් එකේ අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරනවා. ඒ වගේම තමයි මම Fiverr platform එකත් එක්කත් ගොඩක් කාලෙක ඉඳන් වැඩ කරනවා. ඉතින් මම මෙච්චර කාලෙකට මගේ channel එකේ ෆ්‍රීලාන්සින් ජර්නි එක ඔයාලා පටන් ගන්නෙ කොහොමද ග්‍රැෆික් ඩිසයින් ටියුටෝරියල් ඒ වගේම තමයි Fiverr එක ජර්නි එක කොහොමද ඔයාලගේ පටන් ගන්නෙ ඒ වගේ දේවල් ගැන මම ඔයාලට වීඩියෝස් අරන් ආවා. ඉතින් මම කල්පනා කරා මගේ 5 එකත් එක්ක ගත කරන මගේ ඩේලි ලයිෆ් එක ඒ වගේම තමයි මගේ ක්‍රියේටිව් ෆ්‍රීඩම් එක මම කොහොමද හදාගෙන තියෙන්නේ කියන දේවල් ගැන ඔයාලත් එක්ක කතා කරන්න ඕන කියලා. කන්සෙප්ට් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනකොට මයින්ඩ් එක රිලැක්ස් එකේ තියෙන එක ගොඩක් වැදගත්. මොකද මයින්ඩ් එක රිලැක්ස් එකේ නැත්නම් ක්‍රියේටිව් අයිඩියා කියන එකක් ජෙනරේට් වෙන්නේ නැහැ. ඒ නිසා මයින්ඩ් එක රිලැක්ස් එකේ තියාගන්න මම මේ වගේ ෆ්‍රී ස්පේස් එකක් මටම කියලා හදාගෙන තියෙනවා. ඉතින් මගේ ඩේලි ලයිෆ් එක ගත වෙන්නේ මේකේ. ඉතින් මගේ දවස පටන් ගන්නකොට මම කරන දේවල් තමයි මට පළවෙනියෙන් මගේ මේල් චෙක් කරලා බලනවා මට මොනවා හරි ඉම්පෝටන්ට් මේල් ඇවිල්ලා තියෙනවද? එහෙම නැත්නම් මොනවා හරි දේවල් වලට මම රිප්ලයි කරන්න ඕනද කියලා. ඊට පස්සේ යනවා මම මගේ 5 එකට ගිහිල්ලා බලනවා ක්ලයන්ට්ලා මට මැසේජ් කරලා තියෙනවද කියලා. ඒ වගේම මම ඒවා රිප්ලයි කරන්න ඕන. මොකද රිප්ලයි ලේට් නොත් ඒකත් 5 එකට හොඳ නැහැ. ඒ නිසා මම පළවෙනියම කරන්නේ මගේ chat box එක බලලා මොන වගේ මැසේජ් වලට තමයි රිප්ලයි කරන්න ඕනේ කියලා බලනවා. ඊට පස්සේ මම දෙවෙනියට කරන්නේ අද ප්‍රයොරිටි එක හදාගන්න එක. ඒ කියන්නේ අද දවසේ මම වැඩ කරන්න ඕනේ මොන වගේ ඕඩර්ස් ගොඩක් එක්කද කියන එක මම හදා ගන්නවා. ඉතින් ඒකෙදි මගේ ඕඩර් ලිස්ට් එක බලලා මම අද ප්‍රයොරිටි එක දෙන්න ඕන ඕඩර්ස් ටික චෙක් කරලා ඒවා වැඩ කරන්න ඕන හැටි ගැන මම ඔළුවට දා ගන්නවා. මොකද එහෙම නැතුව මේ ලයිෆ් එක ගත කරන්න බෑ. මොකද ඔෆිස් එක කරන් සාමාන්‍යයෙන් මේ වැඩේ කරලා දෙන්න අද මේ වැඩේ කම්ප්ලීට් කරන්න කියලා කවුරු හරි ඇවිල්ලා කියන්න පුළුවන්. ඒ වුණාට මේකෙදි ඔයාලා තනියම තමයි වැඩ කරන්නේ. ෆ්‍රීලාන්සින් වැඩ කරනවා කියන්නේ තනියෙන් වැඩ කරනවා කියන එක. එතකොට ඒ වෙලාවට කවුරුත් ඔයාලට ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙන්නේ නැහැ. ඒ නිසා තමන් විසින්ම අපිම ප්ලෑන් කරගන්න ඕනේ අද කරන්න ඕනේ වැඩ ටික මොකක්ද කියලා. ඉතින් ෆ්‍රීලාන්සර්ලා විදිහට වැඩ කරනකොට අපි අනිවාර්යෙන් ප්ලෑන් එකක් ඇතුව ඩේලි ලයිෆ් එක ගත කරන එක ගොඩාක්ම වටිනවා. මට ක්ලයින්ට් කෙනෙක් මැසේජ් එකක් දාලා තිබුණා. එයා ඉන්ඩි ගේම් ඩෙවලොපර් කෙනෙක් කියලා. එයා කියන්නේ සෝලෝ ඩෙවලොපර් කෙනෙක්. ඉතින් එයාට ඕන වෙන ස්ටීම් කැප්සියුල් එකක් තමයි ඩිසයින් කරගන්න එයාට ඕන උනේ. එයාගේ බජට් එක යූරෝ 50ක් කියලා තිබ්බේ. එතකොට සාමාන්‍යයෙන් ඩොලර් වලින් ගත්තම ඩොලර් 57ක් හෝ 60ක් ඕන ඒ වගේ ගාණක් වගේ තමයි වෙන්නේ. ඉතින් ඇත්තට මෙයාගේ ඩිසයින් එකට ඕන කරන විස්තර මදි. ඊට පස්සේ මම එයාට මැසේජ් එකක් දැම්මා මට ඩීටේල්ස් මදි. මට ඩීටේල්ස් ඕන කියලා. ඒවට ඒ වෙලාවේ මම chat කරන වෙලාවේ එයා ඔෆ්ලයින් හිටියේ. ඉතින් එයාගේ රිප්ලයි එක එනකම් බලන් ඉන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා බලන්න. අපි ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා බලමු අද මට කම්ප්ලීට් කරගන්න තියෙන ඩිසයින් මොනවද. එතකොට මගේ ප්‍රයොරිටි එක මම හදා ගන්න ඕන මොනවටද කියලා. ඉතින් අද මට කම්ප්ලීට් කරන්න ඩිසයින් ගොඩක් තියෙනවා. ඔයාලට පේන ඇති ගොඩක් මෙතන රතු වෙලා තියෙනවා. ඇත්තට මේ රතු වෙලා තියෙන්නේ ලේට් වෙන ඒවා. ලේට් වෙනවා කියන්නේ මේවා රිවිෂන් තියෙන ගොඩක්ම. එතකොට මේ රෙවිෂන් වලට ගොඩක් හේතු වෙලා තියෙන්නේ ක්ලයින්ට්ලා එයාලගේ ඩීටේල්ස් හරියට දීලා නැහැ. ඒක රිවිෂන් එකට දාලා ඊට අමතරව රිවිෂන් ගොඩක් ඉල්ලපු අය ඉන්නවා. දැන් ඔයාලට මෙතන පේන ඇති 3 weeks late එකක් තියෙනවා. ඇත්තටම ඒ කස්ටමර් රිවිෂන් එක දාලා රිවිෂන් එකේ රික්වයර්මන්ට් මොකොත් ඇතුළත් කරලා නැහැ. ඉතින් එයා සති 4කට කිට්ටු කාලයක සති 4ක් හෝ සති 3ක් කිට්ටු කාලයක ඉඳන් එයා ඔන්ලයින් නැවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා ඒක ගොඩක් ලේට් වෙලා තියෙන්නේ. අනිත් ඒවා නම් රිවිෂන් දෙක තුන සැරින් සැරේ ඇවිල්ලා ඉතින් ඒවා ලේට් වෙලා තියෙනවා. ඒවා තමයි දැන් අලුතෙන් ඩෑෂ්බෝඩ් එක අප්ඩේට් කරලා තියෙන හින්දා Fiverr මේ අර ටිකක් වෙනස් විදිහකට තමයි පෙන්නන්නේ. ඉතින් ඒ වගේම මට තව පැය 14කින් කම්ප්ලීට් කරන්න එකකුත් තියෙනවා. ඒ කියන්නේ මට අද මට ඒක කම්ප්ලීට් කරන්න ඕනේ ඩිසයින් එක. ඊට අමතරව මට තියෙනවා තව ඩිසයින් වගේක් ඉවර කරන්නත්. ඉතින් අද මට මේක තමා මට ස්පෙෂලිම තියෙන්න තියෙන මේ ඔයාලට කියනවනේ මේ ලේට් වෙලා තියෙනවා කියන එක මේ අපේ account වලට ගොඩක් ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. ඒ වුණාට අර අපි ඕඩර් එකක් ලේට් වුණොත් ඒක ඉෆෙක්ට් වෙනවා. නැත්නම් රිවිෂන් එකක් ඇවිල්ලා ඕඩර් එක අපි කම්ප්ලීට් කරලා ඊට පස්සේ රිවිෂන් එකක් ආවා කියලා මේ රිවිෂන් එක ලේට් වුණා කියලා අපේ account එකට ඒක මොකවත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන් මතක් කරන්න ඕන. මොකද ගොඩක් අය කලිනුත් මගෙන් ඒ ගැන අහලා තියෙනවා.
5 එකේ තිහෙම ගැටලුවක් ඇත්තේම නෑ. ඉතින් මේ පැය 14 ඩිසයින් එක තමයි මට දැන් හදන්න තියෙන්නේ. ඉතින් අද ඒ කම්ප්ලීට් කරනවා. ඒ වගේම තව ඩිසයින් දෙකක් තියෙනවා. ඒ දෙක හෙට දෙන්න තියෙන්නේ. එතකොට ඒ දෙකම එකම වෙලාවට තමයි මට ඕඩර්ස් දෙකම ඇවිල්ලා තියෙන්නේ. එකක් ඩොලර් 80ක සහ ඩොලර් 150ක දෙකක්. ඉතින් මේ ඒ දෙක කම්ප්ලීට් කරන්න ඕනේ. ඒකත් අද පුළුවන් තරම් try කරනවා භාගයක් හරි කම්ප්ලීට් කරන්න. ඉතින් ඔය වැඩ ටික තමයි අද තියෙන්නේ මට කරගන්න. ඉතින් මේක තමයි අද මට කම්ප්ලීට් කරන්න තියෙන ඕඩර් එක. මේක තමයි පැය 14යි තියෙන්නේ. එයා සම්පූර්ණ විස්තර ටික මට දීලා තියෙනවා. මේකත් ස්ට්‍රීම් ආර්ට් එකක් තමයි හදන්න තියෙන්නේ. ඉතින් බලමු අද අපි වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් එයා සේරම විස්තර දීලා තියෙන හින්දා මට ඇත්තට ගොඩක් ලේසියි. එයා රෙෆරන්සස් අරම සේරම දීලා තියෙනවා. මේක ඩොලර් 100ක ඕඩර් එකක්. අපි අද බලමු අද මම මේක කම්ප්ලීට් කරන්නේ කොහොමද කියලා. ඇත්තට මේක මම කලින් අතවත් තියලා නැහැ. ඒ හින්දා මට සම්පූර්ණයෙන් මුලින් ඉඳන්ම මේක බිල්ඩ් අප් කරන්න පැය 14යි තියෙන්නේ. අපි බලමු අද මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න අද මට හදන්න තිබ්බ ඕඩර් එක මම දැන් කම්ප්ලීට් කරලා තියෙන්නේ. මම දැන් මේ කස්ටමර්ට ඩෙලිවරි කරන්න හදන්නේ. ඒකට එයාගේ ෆීඩ්බැක් එක මට දැම්ම ලැබෙන්නේ නැති. මොකද එයා ගොඩක් වෙලාවට එන්නේ මට රෑ වෙලාවට. එයාට ඒ කියන්නේ උදේ වෙලාව මට රෑ. එහෙමයි අපි රටවල් දෙකක ඉන්නේ. ඒ නිසා ඉතින් අපි බලමු එයාගේ ෆීඩ්බැක් එක ආවහම මම ඊළඟ වීඩියෝ එකකදී ඒ ෆීඩ්බැක් එක කොහොමද වැඩ කරේ කියන එක ගැන මම ඔයාලට අරන් එන්නම්. එහෙනම් අපි දැන් මේක ඩිලිවර් කරලා බලමු. මම දැන් ඕඩර් එක සබ්මිට් කරලා තියෙන්නේ. දැන් ඉතින් ක්ලයන්ට් ගේ රිප්ලයි එක නිකන් බලාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට සමහරට මේක ඕඩර් එක කම්ප්ලීට් කරන්නත් පුළුවන්. නැත්නම් රිවිෂන් එකක් දාන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මගේ ෆයිල් එකත් එක දවස ගත වෙන්නේ. මේ ෆයිල් එකේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. අපි අද උදේ පටන් ගත්ත ඕඩර් එක මම දැන් කම්ප්ලීට් කරලා කස්ටමර්ට ඩිලිවරි කරලා තියෙන්නේ. ඉතින් එයා ගොඩක් වෙලාවට ඉන්නේ රෑ ඔන්ලයින්. ඉතින් එයා එනකන් ඉන්න වෙනවා. එයාගේ ෆීඩ්බැක් එක බලා ගන්න. ඊට අමතරව මට කරන්න තිබ්බ තව රිවිෂන් කිහිපයක් මම අවසන් කරලා මේ වෙනකොට ඩිලිවරි කරලා තියෙනවා. එහෙනම් ඉතින් අද මේ පොඩි vlog එකේ මම ඔයාලට අරන් ආවේ මගේ ෆ්‍රීලාන්සින් ජර්නි එකේ මම මේ ෆයිල් එකත් එක්ක මගේ සාමාන්‍ය දවස ගත වෙන හැටි ඔයාලට පෙන්නනවා. ඉතින් මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් යට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි channel එක subscribe කරලා නැති කෙනෙක් subscribe කරන්න අනිවාර්යෙන්ම. එහෙනම් අපි ළඟදීම තවත් මේ වගේ vlog එකකින් හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.